එන්න එහෙනම් අද අපි දවල්ට කෑම උයමු. මුලින්ම ඕන දේවල් ඔක්කොම කපලා මෙහෙම තියාගත්තම හරිම පහසුයි. මම ඔන්න තරණ බටු හොඳට සුද්ධ කරලා අරගෙන ඒක හොඳට මිටි කිරි දාලා මේ විදිහට හදලා අරගෙන තිනවා. පොඩ්ඩක් හින්දලා වගේ දෙල් ගෙඩියක් හම්බුණා. දෙල් ගෙඩිය ඒ වගේම රසට හදාගන්න හදාන්නේ. ඉතින් ටෙම්පරාදුවට ඕන කරන මිරිස් ටික කලින් ලුණු දාලා පොඟවලා ගත්තා. ඉතින් ඊට පස්සේ මම මුරුංග කොළ යහමින් එකතු කළා. මොකද දෙල් උෂ්ණයි. ඔයා දන්නවා ඒක නේද? ඉතින් ඊට පස්සේ මම ඔන්න කොච්චි එහෙම යහමින් දාලා මේ හදාගන්නේ කරවල ටෙම්පරාදුවක්. ඉතින් මේ ටික බෙදාගත්තට පස්සේ යහමින් කන්න පුළුවන්. හරිම රසයි. බත් චොට්ටක් අඩු වෙන. බත් ප්‍රමාණය අඩු වෙන අරගෙන එළවලු ප්‍රමාණය වැඩි කරගත්තා නම් රසට කන්න පුළුවන්. ඔයත් හදලා බලන්න. හරිම රසයි මේ විදිහට හදලා